මීදුමෙන් වැහුණු කඳු මුදුනක අහස ගෑවෙන මානේ තියෙන ඒ පුදුමය ගැන ඔයා ඇත්තටම දන්නවද? සිරිපාදේ කියන්නේ තවත් එක කන්දක් නෙවෙයි. ඒක ලෝකෙම අවධානය දිනාගත්ත ආත්මීය බැඳීමක් ඇති කරන මහා ශක්තියක්. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා යන්නාසම ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකයේ ප්‍රධාන ආගම් 4ක මිනිස්සු මේ කන්ද මුදුනට වන්දනා කරනවා. බෞද්ධයින්ට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලංචනයයි. ඉතිහාසයේ රජවරු පවා හිස් පාවහන් නැතුව මේ කන්ද නැග්ගේ ඒ තරම්ම භක්තියකින්. මේක ලංකාවේ තියෙන සජීවී ඉතිහාසයක්. සිරිපාද වාරයේ පටන් ගන්නේ උඳුවප්පෝයෙන්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ. මැයි පොය වෙනකම් වාරයේ තියෙනවා. හැබැයි මම රෙකමෙන්ඩ් කරන්නේ ජනවාරි හෝ පෙබරවාරි මාස. ඒ කාලෙට අහස හරිම පැහැදිලි. වැස්ස අඩුයි. මතක තියාගන්න. රැයට උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම උණුසුම් ඇඳුම් ලෑස්ති කරගන්න. ගොඩක් දෙනෙක් තෝරගන්නේ හැටන් නල්ල තන්නිය පාර. ඒක කෙටි වුණත් පඩි පෙළවල් වැඩි. හැබැයි ඔයා නියම ඇඩ්වෙන්චර් එකක් හොයනවා නම් රත්නපුර පලාබද්දල පාරෙන් එන්න. ඒක හරිම සුන්දරයි වගේම කැලෑව මැදින් යන අමාරු ගමනක්. නල්ල තන්නියට යන පාරත් කාපට් කරලා තියෙන්නේ. ඕනම වාහනයක යන්න පුළුවන්. ඒ හුළඟ, ඒ වංගු පාරවල් ගමන පටන් ගන්නෙම ලොකු එක්සයිට්මන්ට් එකකින්. පඩි පෙළවල් දහස් ගණනක් නගින්නකොට ඇඟට දැනෙන මහන්සිය ඒ සීතල හුළඟත් එක්ක මැකිලා යනවා. සීත ගඟුලෙන් නාල අලුත් වෙන ඒ හැඟීම වචන කරන්න බෑ. ඉහළට යනකොට දකින්න පරිසරයේ හරියට සුරංගනා ලෝකයක් වගේ. මුදුනට ගියාම දැනෙන ඒ සාමය සහ නිහඬතාවය ඔයාගේ මුළු ආත්මයම සුවපත් කරනවා. මේ ගමනේ ප්‍රධානම දේ තමයි ඉර සේවය. එහෙම නැත්නම් සන්රයිස් බලන එක. අලුයම 5:30 විතර වෙනකොට අහස රන්වන් පාටින් දිදුනන හැටි බලන්නම ඕනේ. ඊට අමතරව ෆොටෝග්‍රැෆි වලට මේක සුපිරිම තැනක්. කන්ද මුදුනේ ඉඳන් වටපිට බැලුවාම මුළු ලංකාවම ඔයාගේ පාමුල තියෙනවා වගේ දැනේවි. මේක තනියම වුණත් පවුලේ අය එක්ක වුණත් යන්න පුරුවන් ඉතාම ආරක්ෂිත තැනක්. මිනිස්සු හරිම උදව් සහගතයි. හැබැයි ප්ලාස්ටික් පොලිතීන් අරන් යන්න එපා. මේ ස්වභාධර්ම රැකගන්න එක අපේ වගකීමක්. ඉතින් ඔයත් මේ තැනට කලින් ගිහිල්ලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. ඊළඟට මෙතෙන්ට එක්කන් යන්න ඕන ඔයාගේ ට්‍රැවල් පාර්ට්නර්ව මෙන්ෂන් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. ලංකාවේ මේ වගේ සුපිරිම තැන් ගැන දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. හැපි ට්‍රැවල්.